යාළුවනේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ සෙල් ස්මාර්ට් පොඩ YouTube channel එකත් එක්ක. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා Google account එකක් හදන විදිහට තව වීඩියෝ එකකින් අරන් එනවා කියලා. ඉතින් මම ඒ වගේම අද Google account එකක් හදන විදිහ තමයි මම ඔයාලට අරන් ආවේ. ගොඩක් අය Google account එක හදන විදිහ දන්නවා. ඉතින් දන්නේ නැති අයට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් දැන් යන්න ඕනි මුලින්ම අපි account එක හදාගන්න. Google account එකක් හදාගත් කියන තියෙනවා නම් දෙවෙනි account එක හදාගන්නවක් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි දැන් යන්න ඕන setting එකට. කියන්නේ ෆෝන් එකේ setting app එකට. මම මේ විදිහට setting app එක මගේ ෆෝන් එකේ open කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ setting එකට මේ වගේ යනවා. ඊට setting එකට ගියාට පස්සේ අපි Google කියලා icon එකක් තියෙනවා setting එකක්. අන්න ඒක හොයාගන්නවා. මගේ ෆෝන් එකේ මේ icon එක තමයි Google කියලා තියෙන්නේ. මම ඒක සර්ච් කරගන්න මේ එක උඩ එකපාර ටච් කරනවා. ඊට පස්සේ මෙයාගේ තැනකට තමයි යාළුවෝ එන්නේ. ඉතින් දැන් අපි මෙතන උඩම තියෙනවා මේ icon එක. ආන්ගේ icon උඩ එකපාරට ටච් කරන්න ඕනි. ඊට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ ඒකේ අටම තියෙනවා යටම icon තුනක් තියෙනවානේ. තුනෙන් පළවෙනි icon එක add enter account කියලා තියෙන්නේ. ආන් ඒක උඩ එකපාරට ටච් කරගන්නවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ වගේ එකක් අරගෙනවා. ඊට පස්සේ ඔයාලා ෆෝනේ කෝඩ් එක ඉල්ලනවා. පින් කෝඩ් එක කියන්නේ පාස්වර්ඩ් එක. ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක දෙනවා. ඊට පස්සේ යාළුවනේ ටික වෙලාවක් මේක අරගෙනවා. ඉතින් ඒකම බලන් ඉන්න ඕනේ. ඉතින් මම ආයෙත් කියනවා ඔයාලට මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකට යමු. ඉතින් මෙතන දැන් තියෙනවා අන්තිමටම නිල් පාට එකක් next කියලා. අන් ඒකට උඩින් තියෙනවා account මෙන්න මේ icon එක. අන් ඒ icon එක පාරක් උඩ ටික් කරනවා. ඊට පස්සේ මෙයාගේ තැනකට එන්නේ මේ වගේ එකක්. ඊට පස්සේ ඒකේ දෙවෙනියට තියෙනවා pro work or my business කියලා. අන්න ඒක උඩ එකපාරට කරගන්න ඕනේ. ඉතින් රස්මියාගේ තැනකට තමයි එන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන දෙන්න ඕන වලක නම් දෙකක්. ඉතින් කියන්නේ first name එකයි last name එකයි. ඒ කියන්නේ දැන් මගේ නම කොහොම හරි ඔයාලගේ නම් දෙකක්. ඒ නම් දෙකක් මේකට දෙකට කොටු දෙකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ නම ඇඩ් කරගන්නවා. ඉතින් ඊට පස්සේ next දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ උපන්දිනේ තමයි ඉල්ලන්නේ. මෙතන උපන්දිනේ තමයි ඇඩ් කරන්න ඕනේ. ඉතින් මෙතන උපන්දින එක මෙතන තමයි අවුරුද්ද. මම මේ විදිහට මගේ අවුරුද්ද මෙතන දාගන්නවා. ඊට පස්සේ මෙතන මාසෙ මෙතන මම දාගන්නවා මගේ මාසෙ. ඊට පස්සේ මම ඉපදුණු දවස තමයි ඒතන මම දාගන්නවා මගේ ඉපදුණු දවස. ඊට පස්සේ මෙතන කොටුවක් තියෙනවා. මේ කොටුව උඩ එකපාරට ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන දෙවණියට මේල් කියලා එකක් තියෙනවා. ඒක උඩ ටච් කරලා ඉවරලා next දෙන්න තමයි තියෙන්නේ මේ අටම කොටුව. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මේක ඔන්න වෙනවා. මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් ඔයාලා කැමතිම නමක් මෙතනින් යටම එක නැතුව තුරු දෙකෙන් කැමති නමක්. මම දෙවණි එක ක්ලික් කරගන්නවා. ටිකලා ගියාට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් මෙතනින් දාගන්න පුළුවන්. ඉතින් කැමති පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔයාලට letter ඊට පස්සේ number ඊට පස්සේ star mark ඒ තුනෙන්ම දාගන්න ඕන හොඳයි. ඒ තුනෙන්ම දාගන්න වණන් තමයි ඕනේ. දාගන්න ඕනේ නැත්තම් මෙතනින් යන්න දෙන්නේ නැහැ. next දෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට දාගන්නවා. පොඩ්ඩක් කරගුණා. මම ආයෙත් next දීලා මම ආයෙත් මේක ඇඩ් කරගන්නවා.
මම අංක දානවා දැන්. ඊට පස්සේ මෙතන ලෙටර් එකක් ඇඩ් කරගන්නවා මොකක් හරි ස්ටාර් මාර්ක් එකක් දැන්. ඊට පස්සේ මම ආයෙ next දෙනවා. ඊට පස්සේ ඉතින් මෙච්චරයි තමයි අරගෙන තියෙන්නේ. next දෙන්න තමයි තියෙන්නේ. next දුන්නාට පස්සේ මේ වගේ හැදෙනවා. ඊට පස්සේ ආයෙ next දෙන්න තමයි තියෙන්නේ යට. නිකම්ම දීලා දාන්න next. ඊට පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. gain එක මේ වගේ ඒක දීලා දාන්න. ආයෙ ඒක again ඊට පස්සේ ටිකක් කියලා ගියාට පස්සේ දැන් account එකට Google account නේ ඒ හින්දා ඒක save වෙනවා දැන්. ඊට පස්සේ මම මෙයාගේ left වෙනවා. මම මෙයාගේ ආයෙ මුලටම left වුණා. ඉතින් ඊට පස්සේ ආයෙත් අර setting එකටම ගිහිල්ලා අර විදිහට Google කියන setting එකට යන්න ඕන. ඉතින් මම ඒ විදිහට යනවා. යාළුවනේ දැන් ඔයාලට දැන් අර සේව් කරගත්ත එක ගන්න මෙන්න මෙතෙන් යන්න ඕනේ. යාළුවනේ ඊට පස්සේ මම ඔයාලට පේනවා ඉතින් මගේ මෙන්න මේ දැන් මෙයා හැදුව account එකේ තියෙනවා. ඉතින් ඔයාලට ඒක දාගන්න පුළුවන් තියෙන එකම දාගන්න පුළුවන් මම තිබ්බ එකම දාගන්නවා. ඉතින් ඒ තිබ්බ එකම දාගන්නත් පුළුවන් දෙකම ඕන එකක් දාගන්න පුළුවන් ඒ කුඩ එකපාරක් ටච් කරාම. එතන වැටෙනවා. ඉතින් මම තිබ්බ එකම ආයෙ දාගෙන තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න මම ආයෙත් කියනවා. ඉතින් අදට SL Smart පොඩ්ඩා YouTube channel එකෙන් සමු ගන්නවා. ඉතින් තවත් වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදින්ට වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ආයෙත් දවසක හමු.